හෙලලොල සාදරෙන් පිළිගන්න දනටක්න යුට් චනලකට අදරංගාවේ සුපිරි අන්බොක්සින් වීඩියෝ. ඉතින් යනුන අදරංගාවේ මෙන්න මේ ඩ්‍රෝන් එක අන්බොක්ස් කරන්න. ඉතින් යනු නොවල් බලගන්නවා මේක මං මුණට තෙලිලොකුයි. ඉතින් යනවා අපි අද මේ ඩ්‍රෝන් එක අන්බොක්ස් කරලා බලමු මේක එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් යනුනේ වීඩියෝ එක කියන්න කලින් ඔයාලා මතක කරගන්න ඔයාගේ channel එක subscribe කරලා notification bell එකත් ඕල් දාලා මගේ වීඩියෝ එකට එකතු වෙන්න. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා මෙන්න මේක අන්බොක්ස් කරමු. ඉතින් යාළුවා අපේ ඩ්‍රෝන් පෙට්ටිය දිහා මුලින්ම බලන්න පුළුවන් යාළුවනේ මෙන්න මෙතනින් ඔයාලට බලන්න පුළුවන් ඩ්‍රෝන් එකේ පික්චර් එකක් බලන්න පුළුවන් මෙන්න මෙතනින්. ඉතින් මෙන්න මෙතනින් අපිට ගහලා තියෙනවා බලන්න පුළුවන් Wi-Fi drone කියලා. ඉතින් යාළුවා මෙතනින් පල්ලෙහා ගහලා තියෙනවා remote controllers කියලා. ඉතින් මෙන්න මෙතනින් අපිට බලන්න පුළුවන් ඩ්‍රෝන් එකේ control කරන පික්චර් එක. අපිට මෙන්න මෙතනින් බලන්න පුළුවන් ඩ්‍රෝන් එකේ features ටිකක්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙන ඩ්‍රෝන් එකේ තව modules ටික ඔයාලා බලන්න පුළුවන් පාට ටික. ඉතින් මෙන්න මෙතනින් ඔයාලා බලන්න පුළුවන් යාළුවා මෙන්න මේ ඩ්‍රෝන් එකේ තවත් මොඩල්ස් ටික. වැඩ ගන්න ඕන නම් මෙන්න මේ ඩ්‍රෝන් එක අපි ඉක්මනට අන්බොක්ස් කරමු. හරි යාළුවා මෙන්න මේ විදිහට තමයි ඩ්‍රෝන් එක අන්බොක්ස් කරගත්තාම බලන්න පුළුවන් වෙන්නේ. මම මේකේ වැදගත් කොටස අපේ ඩ්‍රෝන් එක බලන්න පුළුවන් යාළුවා මෙන්න මේ විදිහට white drone එකක් තමයි මෙන්න මේක. ඉතින් යාළුවා මේක බර නෑ පොඩ්ඩක්වත්. ඉතින් යාළුවා අපි බලමු ඊළඟට මොනවද කියලා. තවත් දෙයක් තියෙනවා මේක තමයි ඩ්‍රෝන් එකේ රිමෝට් එක. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මෙන්න මෙතනින් කන්ට්‍රෝල්ස් ටික. මෙන්න මෙතන තමයි ස්විච් වගේක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඔන් ස්විච් එක තියෙනවා. ඊට පිටිපස්සේ අපිට බලන්න පුළුවන් බැටරිස් දාන එක. ඊට අපි එකත් පැත්තකින් තියාගමු. ඊට පස්සේ යනෝනේ අපිට බලන්න පුළුවන් තවත් මේකේ පොඩි කිට් එකක් වගේ දෙයක් තියෙනවා. ඊට පස්සේ යනෝනේ තව බලන්න පුළුවන් ඩ්‍රෝන් එකේ යූසර් මැනුවල් එක. ඉතින් මේක චයිනා භාෂාවෙන් වගේම ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් පොඩි මැනුවල් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ඩ්‍රෝන් එක කොහොමද සෙටප් කරගන්නේ කියලා. හරියටම අපි ඩ්‍රෝන් එක දේවල් ටික මෙන්න මේ විදිහට තමයි බලන්න පුළුවන් වෙන්නේ. යූසර් මැනුවල් එක පැත්තෙන් තියලා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් රිමෝට් එක. අපි බලමු මෙන්න මේ කිට් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම බලන්න පුළුවන් මේ ඩ්‍රෝන් එකේ අපිට ස්ටෑන්ඩ් දෙක බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්ටෑන්ඩ් දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එකේ බැටරි චාර්ජර් එක බලන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙන්න මේකට තව එක්ස්ට්‍රා ප්‍රොපෙලර්ස් දෙකක් අපිට බලන්න පුළුවන් යනවා මෙන්න මේ විදිහට. අපි එකත් පැත්තකින් තියාගමු. තාම මෙන්න මේ විදිහට පොඩි නියලක් බලන්න පුළුවන් යනෝනේ මෙන්න මේකේ පොඩි පොඩි වැඩ වලට. ඉතින් ඔයාලා මේකේ තටු ගලවන්න. ඔයාගේ රිමෝට් එකේ පිටිපස්සේ බැටරි කවර් එක කේස් එක ගලව ගන්න. අපි ඊළඟට බලමු මෙන්න මේක සෙටප් කරගන්න විදිහ. ඉතින් යනෝනේ මුලින්ම මෙන්න මේ ඩ්‍රෝන් එකේ මෙන්න මේ විදිහට අනිත් පැත්තට හරවගෙන මෙන්න මේ ස්ටෑන්ඩ් එක අපි මවුන්ට් කරගමු. හරියනේ ස්ටෑන්ඩ් එක මවුන්ට් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එක හිටව ගත්ත හැකි. ඉතින් යනෝනේ මෙන්න මේ විදිහට තමයි අපිට ස්ටෑන්ඩ් එක මවුන්ට් කරලා ඩ්‍රෝන් එක බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් යනෝනේ දැන් බලමු රිමෝට් එකට කොහොමද බැටරි දාන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා නියෙන් මෙන්න මේ නට් එක අයින් කරගන්න පුළුවන්. හරියනේ මේකට අපිට normal බැටරි හතරක් තමයි යූස් කරන්න වෙන්නේ. ඉතින් මේකට අපි බැටරි හතරක් දාගමු. ඊට පස්සේ යනෝනේ මෙන්න මේකේ අපි චාර්ජර් එක බැලුවොත් අපි බලන්න පුළුවන් මෙන්න මේ පැත්තේ USB port එකක් ඇවිල්ලා මෙන්න මේ පැත්තේ බැටරියට මවුන්ට් කරන port එක ඇවිල්ලා තියෙනවා. ඉතින් යනවා මෙන්න මේකේ බැටරි එවත් කරගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් මෙන්න මේ විදිහට පල්ලෙහාට තට්ටු කරගත්තාම ඊට පස්සේ මෙන්න මේ විදිහට බැටරි අපිට ඉවතර ගත්ත හැකි. ඊට පස්සේ මෙන්න මෙතන මවුන්ට් එකෙන් බැටරිය මෙන්න මෙහෙම ඇදලා ඉවත් කරගත්ත හැකි. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ බැටරිය අපේ චාර්ජර් එකට මවුන්ට් කරගත්ත හැකි. මෙන්න මේ විදිහට AC මෝඩ් මවුන්ට් කරගත්ත හැකි. මේක ඔයගේ USB port එක charge adapter එකට ගහලා ඔයාලට මේක charge කරගත්ත හැකි. අපි ඒක charge කරගමු. ඉතින් යනවා මේ වගේ බැටරි හතරක් ගත්තා රිමෝට් එකට දාගන්න. අපි දාගමු රිමෝට් එකේ බැටරි හතර. හරියට අපි රිමෝට් එක දැන් හරි. ඉතින් දැන් මෙන්න මේ විදිහට on කරනවා ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ විදිහට රතු පාට LED light එකක් ඉන්ඩිකේට් වෙනවා. මේක charge කරගෙන අපි යමු ඩ්‍රෝන් එක එක්ස්පීරියන්ස් කරලා බලන්න. A few moments later. ඉතින් යනෝනේ මම ඩ්‍රෝන් එක මෙන්න මේ විදිහට බැටරිය charge කරගන්න ඔයාලට බලන්න පුළුවන්. සරලව මෙන්න මේ ඩ්‍රෝන් එක අපිට setup කරගන්න පුළුවන්. ඉතින් යනෝනේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේක on කරාම මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන් light වගේක් ඉන්ඩිකේට් වෙනවා. ඉතින් අපි රිමෝට් එකත් on කරාම ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට තමයි ඩ්‍රෝන් එක වැඩ කරන්නේ. ඉතින් අපි චුට්ටක් බලමු මේක.
ඉතින් අර බලන්න රිමෝට් එකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඉතින් අපි ඒවත් එක්ස්පීරියන්ස් කරලා බලමු. මෙන්න මෙතනත් ඔයාලා බලන්න පුළුවන් බටන් දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේකේ ඔයාලා දැක්ක බොක්ස් එකේ ගහලා තිබ්බේ කැමරාවක් තියෙනවා. ඉතින් මෙන්න මේකේ තව ඩ්‍රෝන් මෙන්න මේ මොඩල් එකේම තව ඩ්‍රෝන් එකකට කැමරා තියෙන ඩ්‍රෝන් එකක් තියෙනවා. ඉතින් මම කැමරා තියෙන ඩ්‍රෝන් එක ගොඩක් ගණන් හින්දා මම මේ වගේ ඩ්‍රෝන් එකක් ගත්තා. ඔයාලට එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඉතින් මේක ගොඩක් ඩ්‍රෝන් එක යවන්න පළපුරුදු නැති කෙනෙක්ට පළවෙනි ඩ්‍රෝන් එක ගන්න එක්ස්පීරියන්ස් කරන කෙනාට මෙන්න මේ ඩ්‍රෝන් එක ගොඩක් හොඳයි. ඉතින් අද අපි අන්බොක්ස් කරේ මෙන්න මේ ඩ්‍රෝන් එක. ඉතින් මෙන්න මේ ඩ්‍රෝන් එක ඩ්‍රෝන්ස් බිගිනර්ට මෙන්න මේක හොඳ ඩ්‍රෝන් එකක්. ඉතින් එනනේ ඔයාලා වීඩියෝ එක ගැන හිතන දේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේකේ ප්‍රයිස් එක ඔයාලට දරස් එකේ වුණත් මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ ප්‍රයිස් එක මෙන්න මේ ඩ්‍රෝන් එක හොඳම ඩ්‍රෝන් එකක්. ඉතින් යනවනේ මේක ඔයාලට දරස් එකේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකේ ප්‍රයිස් කැමරා ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක චුට්ටක් වැඩි. මෙන්න මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එක චුට්ටක් අඩුයි. ඉතින් යනවනේ වීඩියෝ එක බලන්න හිතන දේ ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් යනවනේ ඔයාලා මගේ channel එක තම subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell එක ඔල් දාලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ දාපුවම ඔයාලා ළඟටම එනවා බලාගන්න පුළුවන් යන්නේ. ඉතින් ඒවනේ වීඩියෝ කොහොමද නම් පල්ලෙන් like එක press කරන්න. ඉතින් ඒවනේ 1k ගහන්න තමත් උදව් කරන්න. 1k ගහම අපිට ලොකු වීඩියෝ එකක් බලාගන්න පුළුවන් යන්නේ. මගේ channel එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ඒවනේ අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු.